මම අනෝජා වීරසේකර දැන්ට රංගන ශිල්පිනියක් විදිහට වැඩ කටයුතු කරනවා. මම ශාස්ත්‍ර ගණනාවක් නියෝජනය කරනවා කලාව පැත්තෙන්. K-beauty එකත් එක්ක සම්බන්ධ වෙන්නේ ඇත්තටම මීඩියා කෝඩිනේටර් විදිහට. කාන්තාවක් විශේෂයෙන්ම බිලිඳියක් විදිහට ඉපදිච්ච දවසේ ඉඳලම beauty එක ගැන සිතිය යුතුම කෙනෙක්. ඕනම තරාතිරමක මොන වෘත්තියක නියලුණත් මොන ශාස්ත්‍රයක හිටියත් මොන වයස් සීමාවක හිටියත් කාන්තාව ලස්සනට ඉන්න ඕනේ. මම රූපලාවන්‍ය සම්බන්ධව සාමාන්‍ය මට්ටමින් හදාරපු කෙනෙක්. හැබැයි මම රංගන ශිල්පිනියක්. මගේ ජීවිතේ, මගේ රංගන ජීවිතේ සහ මගේ පෞද්ගලික ජීවිතේට මගේ රූපය සම්බන්ධව හෝ තව කෙනෙකුට මේ සම්බන්ධව දැනුමක් ලබා දෙන්න මට මේ වගේ වැඩමුළු වලින් ලොකු සාර්ථකත්වයක් ලබා ගන්න පුළුවන්. ශාස්ත්‍රීය රංගන ශිල්පිනියන්ට අපේ රූපලාවන්‍ය සම්බන්ධ මොනවද අපිට දැනගන්න තියෙන දැනුම කියන දේ දැනගන්න මේ වැඩමුළුවට සහභාගී වෙන්න කියන ඉල්ලීම තමයි කරන්න තියෙන්නේ. ඕනම කාන්තාවක් ගර්භණී කාලයටපත් වෙනවා. රංගන ශාස්ත්‍රයේ දැනට මවක් වෙලා ඉස්සරහට නැවත රංගන වෘත්තියට එන්න ඉන්න අයටත් ලොකු අවස්ථාවක් අපි මේකෙදි දෙනවා. වෙනම විශේෂ වූ කොටසක් අපි මේකේ සම්බන්ධ කරලා තියෙනවා. ගැබණි මව්වරුන් සහ ගර්භණී අවස්ථාවෙන් පසුව කොහොමද තමන්ගේ රූ සපුව ලස්සනට තියාගන්නේ කියන එක. ඇත්තටම කැලණි විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ තමයි අපි මේ වැඩසටහන පවත්වන්නේ. 2025 නොවැම්බර් 23 24 25 23 පවත්වනවා අපි එක් දින වැඩමුළුවක් විදිහට. 24 25 එක් දින වැඩමුළුවේ තියෙන දේවල් තව වැඩිපුර අධ්‍යයනයට අපි දෙදින වැඩමුළුවක් සම්බන්ධ කරලා තියෙනවා. ලස්සන වෙන්න කැමති ඕනම කෙනෙකුට සහභාගී වෙන්න පුළුවන්.